ඉතින් මේක නා තියෙන්නේ මගේ ස්ටුඩියෝ ලයිටින් කරන්න ගෙනාපු LED ෆ්ලැට් ලයිට් එකේ අන්බොක්සින් වීඩියෝ එක. ගොඩක් කට්ටිය මට කියලා තිබ්බා ස්ටුඩියෝ ලයිටින් පැත්ත හොඳට හදාගන්න පුළුවන් ඉතින් ලයිට් එක රෙකමන්ඩ් කරන්න කියලා. ඉතින් ඒක හන්ද තමයි ඔන්න අද මම වීඩියෝ එකට ගෙනාවේ ස්ටුඩියෝ එකට ගැලපෙනම සුපිරි LED ෆ්ලැට් ලයිට් එකක් ගැන. මේ LED ෆ්ලැට් ලයිට් එක මම ගත්තේ මගේ මේ පේන පුංචි ස්ටුඩියෝ එකේ ලයිටින් එක ඉම්ප්‍රූව් කරලා හොඳට හදාගන්න ඕන නිසා. ඉතින් මෙන්න මේකේ අන්බොක්සින් වීඩියෝ තමයි ඔන්න අද මම වීඩියෝ එකට ගෙනලා තියෙන්නේ. ඉතින් මේක තමයි අපේ channel එක. ඒ කියන්නේ මේ ස්මාර්ට් ගියර් එකේ channel එක. මේවා දන්නේ නැති මට තව channel එකක් තියෙනවා ස්මාර්ට් ප්‍රෝ එකේ කියලා. ඉතින් අපි ඒක කතා කරන YouTube channel එක. මේ channel එක හැදුවේ අපි අන්බොක්සින් වීඩියෝස් වලට කැමති සෙට් එකට. ඉතින් මේ channel එක අපි ඉස්සරහ බලා ගන්න පුළුවන් ඉන්නේ අන්බොක්සින් වීඩියෝ විතරයි. ඉතින් අන්බොක්සින් සහ රිවිව් වීඩියෝ අතර මේ channel එකේ බලා ගන්න පුළුවන් වෙනවා. අද වීඩියෝ එක බලන්න යන්නේ මම අලුතෙන්ම මගේ ලයිට් එකත් හදන්න කියලා LED ෆ්ලැට් ලයිට් එකේ අන්බොක්සින් වීඩියෝ එක. ඉතින් කතා කරලා ඉන්න ඕන දැනව දන්න මොකද අද වීඩියෝ අපි කතා කරන්න යන්නේ කියලා. ඉතින් පල්ලෙහාදී ලයික් බටන් ප්‍රෙස් කරලා දාන්න අපේ වීඩියෝ ලයික් එක. අපේ channel එක තවත් කට්ටිය ඉන්නවනම් අදම නම් මගේ වීඩියෝ කවුරුද බලන්නේ. ඉතින් අදම තමයි බලන්න මොකද මේක තමයි පළවෙනි වීඩියෝ එක. මේක හන්දා දැම්ම පල්ලෙහාදී subscribe බටන් ප්‍රෙස් කරලා ඊට පස්සේ බෙල් එකන all ප්‍රෙස් කරලා තියාගන්න අමතක කරන්න එපා. අපි කතා කරමු පටන් ගමු වීඩියෝ එක. හරි ඉතින් මේ තියෙන්නේ මම ඒ කියපු LED ෆ්ලැට් ලයිට් එකකින් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ විදිහට අපිට බොක්ස් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක තමයි අද වීඩියෝ අපි අන්බොක්ස් කරන්න ගෙනලා තියෙන්නේ. ඉතින් මේකේ LED ලයිට් 60ක් තියෙනවා. හරි එහෙනම් අපි දැන් බලමු මේකේ අන්බොක්සින් එක්ස්පීරියන්ස් එක මොන වගේද කියලා. එයාලුනේ මේ තමයි මම ඒ කියපු ෆ්ලැට් ලයිට් එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් බොක්ස් එක මෙන්න මේ විදිහට තමයි බොක්ස් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක ඇත්තෙන් આવොත් මේකේ ලස්සන ලෝගෝ එකක් තියෙනවා. තව මෙතන LED ෆ්ලැට් පා ලයිට් කියලා මෙතන සඳහන් කරලා තියෙනවා. තව මෙන්න මෙතනින් LED ලයිට් 54ක් පෙන්වනවා. ඉතින් තව මෙතනින් මේ RGB කියලා මෙන්න මේකේ තියෙන කලර්ස් ටික පෙන්වනවා. අපි දැන් මේ පැත්ත බලමු. ඉතින් මේ පැත්තේ ඒ විදිහම තමයි රේටින් එක විතර සඳහන් වෙනවා. ඉතින් මෙතනින් ලයිට් 60ක් තියෙනවා කියලා මෙන්න මෙයාලා කියලා තියෙනවා. ඉතින් ඔය විතර ටික තමයි මේන්ම අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. තව උඩ තියෙනවා මෙන්න මෙතනින් තියෙන LED ෆ්ලැට් පා ලයිට් කියන තැනින් එතනින් තියෙනවා ෆුල් කලර් කියලා RGB දීලා තියෙනවා. ඉතින් RGB එකට තමයි ටික ඇවිල්ලා තියෙන්නේ. කියන්නේ RGB එක තමයි ගත්තේ. මේකේ ලයිට් මට කලින් කියන්න පුළුවන් ලයිට් 54යි තියෙන්නේ. සෝරි 60ක් නෙමෙයි 54ක් තියෙනවා. ඉතින් ඔන්න ඔය විස්තරය තමයි අපිට බොක්ස් එකේ මේන් මේ බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි දැන් මේක අන්බොක්ස් කරගෙන බලමු කොහොමද ඇතුලේ මොනවද අපිට හම්බෙලා තියෙන්නේ කියලා. ඉතින් දැන් මම මේ විදිහට මේක මේ විදිහට තියාගෙන මෙතනින් පෙට්ටිය ඕපන් කරගන්න. ඉතින් බොක්ස් එක ඕපන් කරගත්තට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහට ඇතුලේ. අපි මේක එළියට අරන් යමු. ඔව් මේ අපිට හම්බෙනත් එක්කම රිමෝට් එක හම්බ වෙනවා මේ. එලා බලා ගන්න පුළුවන් මේ රිමෝට් එක. ඉතින් අපි මේක ගැන කතා කරමු. අපි ඒක පොඩ්ඩක් පැත්තකින් තියාගමු. ඊට පස්සේ ඔන්න අපේ ලයිට් එක මෙන්න මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතන ලයිට් 54ක් තියෙනවා. මම කලින් කිව්වේ 60යි කියලා සෝරි එකට. මෙතන 54යි තිබිලා තියෙන්නේ. මම හරියට දැක්කේ නැහැ. ওই විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි මේකත් කවරෙන් එළියට අරන් බලමු. කවර පොඩ්ඩක් අපි පැත්තකින් තියාගමු. ඉතින් ඔන්න අපිට මෙන්න මේ විදිහ තමයි මෙන්න මේ ලයිට් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ පැත්තෙන් આવොත් අපිට පවර් කේබල් එක බලා ගන්න පුළුවන්. තව මෙන්න මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙතන තියෙන කූලින් ෆෑන් එක. මේක රත් වෙන හන්ද කූලින් ෆෑන් එකකුත් මේකට සම්බන්ධ කරලා තමයි තියෙන්නේ. ඒක ගොඩක් හොඳයි වගේ ලයිට් එකේ හීට් එක පවත්වාගෙන යන්න ගොඩක් හොඳට. ඔය ටික තමයි ලයිට් එක බලා ගන්න පුළුවන් ඉන්නේ. අපි දැන් ලයිට් එක පොඩ්ඩක් පැත්තකින් තියාගමු. තව මොනවද අපිට බොක්ස් එකේ ඇතුලේ හම්බෙලා තියෙන්නේ කියලා බලන්න. තව දෙයක් අපිට මෙන්න මේ කවරේදී අපිට හම්බෙලා මෙන්න වගේ එන දෙක මේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ එන දෙකක් හම්බෙනවා. ඉතින් මේක හම්බෙන්නේ මොකටද කියලා මම ඉස්සරහට කියන්නම්. මොකටද මේක තියෙන්නේ කියලා. හරි ඒක තමයි පැත්තකින් තියාගමුකෝ. මොන අපිට තව බොක්ස් එකේ මෙන්න මේ වගේ යකඩ බාර් දෙකක් බලා ගන්න පුළුවන් වෙනවා. අපි බලමු එකත් එළියට අරගෙන මෙන්න මේ වගේ යකඩ පටි දෙකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේක හම්බෙන්නේ අපේ ලයිට් එකට මවුන්ට් එකක් විදිහට. ඒ කියන්නේ අපේ ලයිට් එක සම්බන්ධ කරලා තියන්න තමයි මේ ලයිට් එක වැටෙන්නේ තියෙන්නේ කොහෙවත්. ඒකට තමයි මෙන්න මේ පටි දෙක හම්බෙන්නේ. ඉතින් අපි දැන් මේක පැත්තකින් තියාගමු. දැන් නම් බොක්ස් එකේ එච්චරයි තියෙන බොක්ස් එක තාමකුත් නැහැ. බොක්ස් එක අතෝ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි දැන් බොක්ස් එක අයින් කරගමු. අපි බලමු ලයිට් එක කොහොමද අපි සෙටප් කරගන්නේ කියලා. ඉතින් දැන් මම ලයිට් එක මෙන්න මේ විදිහට ගත්තා.
ඉතින් ලයිට් එක මොන විදිහට තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මම කලින් කිව්වා වගේම ඉතින් මෙන්න මෙතනින් ලයිට් එකේ තියෙන විස්තර ටික සඳහන් කරලා තියෙනවා මේ පුළුවන් ලයිට් එකේ මොඩල් එක ඒ වගේ විස්තර ටික මෙන්න මෙතනින් මේ සයිඩ් එකකින් ඔයාලට ලයිට් එක පිටිපස්සේ කොටසින් බලා ගන්න පුළුවන් වෙනවා ඉතින් ඒ ටික තමයි අපි දැන් මෙන්න මේකට මේ ලයිට් එකට මෙන්න මේ මවුන්ට් දෙක සම්බන්ධ කරගන්න ඉතින් බලමු දැන් මෙන්න මේ දෙක කොහොමද අපි හයි කරගන්නේ කියලා ඉතින් අපිට පුළුවන් මෙන්න මේ දෙක අර කලින් අපිට ඇන දෙකක් හම්බුනේ අන්නේ ඇන දෙක අපිට පුළුවන් එක ඇණයක් අරගෙන මෙන්න මේ හිලෙනුයි අනිත් ඇණි අරගෙන තව හිලක් තියෙනවනේ මෙතන මේ මෙන්න මේ හිලෙන්ටයි ඒක දාගන්න. ඒ කියන්නේ ඇන දෙක මෙන්න මේ දෙකට දාගෙන අපිට අන්න ඔය විදිහට හයි කරගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු ලයිට් එක කොතනටද මේක හයි කරගන්න තියෙන්නේ කියලා. ඉතින් මට පුළුවන් ලයිට් එක බලා ගන්න. ලයිට් එක දෙපැත්තේ හරිද? ලයිට් එක දෙපැත්තට මෙන්න මේ වගේ පුංචි සිදුරු දෙකක් තියෙනවා. ඉතින් මේක පොට තියෙන සිදුරු දෙකක්. ඉතින් මෙන්න මේ දෙකට තමයි අපි අර ඇන දෙකත් එක්ක අර මවුන්ට් එක සම්බන්ධ කරගන්නේ. අපි දැන් හයි කරගෙන බලමු. ඉතින් මේ විදිහට ගානකට තද කරගත්තා. ඉතින් මෙන්නට බලා ගන්න පුළුවන්. දැන් අපිට පුළුවන් ලයිට් එක මෙන්න මේ විදිහට ඇඩ්ජස්ට් කරලා කැමති ඇන්ගල් එකකට වෙනස් කරලා ඔයාලට තියාගන්න පුළුවන්. ඉතින් මේක පුරු ලගින තඩියක් තද කරගන්න පුළුවන් ඔයාලට මෙන්න මේ විදිහට. මෙන්න මේ මවුන්ට් එක තියෙන්නේ අපිට ලස්සනට මේක කොහෙන් හරි ඇඩ්ජස්ට් කරලා තියන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද ලුක් එක කියලා. හරියටම දැන් අපිට තියෙන්නේ මේකට කරන්ට් එක දීලා බලන්න කොහොමද මේ ලයිට් එක වැඩ කරන්නේ කියලා. ඉතින් අපිට පවර් කේබල් එක මෙන්න මේ වගේ පින් දෙකක් තියෙන පවර් කේබල් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි දැන් මම මේක පවර් එකට කනෙක්ට් කරලා බලන්න කොහොමද මේ කියන කලර් එක කියලා. ඔයාලා බලා ගන්න පුළුවන් ගොඩක් හොඳ කලර් එකක් ආවා. RGB වලින් තමයි වැඩ කරන්නේ. මේ බලා ගන්න පුළුවන්. මම එකේ ඉන්නේ කැමරාවට අල්ලන්නේ නැහැ මොකද එහෙනම් අපහසුයිනේ. ඔන්න ඔය විදියට කාලයක අපිට බලා ගන්න පුළුවන්. ඉතින් අපිට රිමෝට් එකක් හම්බුනා නෙමෙයි. මෙන්න මේ රිමෝට් එකෙන් අපිට පුළුවන් කලර් ඇඩ්ජස්ට් කරන්න. හරිද? දැන් මේ රිමෝට් එකේ මම ඉන්නවට ගන්න මේ මෙතනින් තියෙන ඔන් බටන් එක ඔෆ් බටන් එක තව මේ වගේ කලර්ස් ගොඩක් තියෙන බටන් ටික මෙන්න මෙතනින් රිමෝට් එකෙන් අපිට හම්බෙලා තියෙනවා. අපි දැන් මේක ඔෆ් කරගෙන බලමු මේක ඔෆ් වෙනවද කියලා. ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා ඔෆ් වුණා. අපිට පුළුවන් මෙන්න මෙතනින් ඔන් බටන් එක දීලා මේක ඔන් කරගන්න. ඉතින් ඔයාලට ඇහෙනවනේ හෝ කරන සද්දයක්. ඒක ඇහෙන්නේ මෙන්න මේ ෆෑන් එකෙන් මෙන්න මේ ෆෑන් එක වැඩ කරනවා. මේ ෆෑන් එකෙන් කූල් එකක් හම්බෙලා මෙන්න මේ ලයිට් එකට ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඒක තමයි මේ සද්ද ඇහෙන සවුන්ඩ් එක. ඔයාලා වීඩියෝ කරනවා මයික් එකක් වගේ නැතුව වීඩියෝ කරනවා මෙන්න මේ නොයිස් එක ඔයාලගේ ඔඩියෝ එකට ඇහෙන්න පුළුවන්. ඉතින් ඒක පොඩ්ඩක් අපිට මෙන්න මේ ලයිට් එකේ තියෙන අවාසිය. ඉතින් අපි මේක තව කලර් මාරු කරලා බලමු. ඉතින් අපිට මේකේ රතු කලර් එක තියෙනවා. තව ග්‍රීන් කලර් එක තියෙනවා. බ්ලූ කලර් එක තියෙනවා. තව මේ වගේ කලර්ස් ගොඩක් තියෙනවා මේ. ඔයාලට බලා ගන්න පුළුවන්. මේ ලයිට් මික්ස් වෙලා තමයි කලර් එක හැදෙන්නේ. හරිද? මේක වගේ බිත්තියකට ඇල්ලුවාම ලස්සනට ඒ කලර් එක හම්බ වෙනවා. ඉතින් මේ දාලා තියෙන්නේ මම රෝස පාට. හරිද? රෝස පාට වුණාට වඩා නිල් පාටක් වගේ පේන්නේ. ඉන්න මම ඔයාලට පෙන්නන්න. මේ බලන වගේ අත දැන් රතු රෝස පාට වෙලා තියෙන්නේ. ඉතින් මට ඔයාලට පෙන්නන්න කියන්නේ මෙතන මේක හරියට පේන්නේ නැහැ ඒකයි. රතු පාට දැම්මොත් ඔන්න රතු වුණා. ඔය අත බලන්න රතු වුණා. පලා නිල් පාට, කහ පාට, තැඹිලි පාට, නිල් පාට, දම් පාට ඔන්න වගේ කලර්ස් ගොඩක් තියෙනවා. අපිට පුළුවන් මෙන්න මේ විදිහට ඊට පස්සේ මෙන්න මේ 1 2 3 කියලා මොඩ් තුනක් තියෙනවන්නේ. මොඩ් තුන දාලා බලන්න. එක එක ඇන්ගල් විදිහේ ලයිට් ටිකක් අපිට යනවා බලා ගන්න පුළුවන් වෙනවා. තව මෙන්න මේ වගේ තව ඔප්ෂන් ටිකක් තියලා තියෙනවා. ඒවත් දාලා බලමු අපි. ඔය ලයිට් එක නිවිනිපත් වෙනවා. ලයිට් එක නිවිලා හිමීටපත් වෙන්න පටන් ගන්නවා. ඔන්න ඔය වගේ ටිකක් අපිට මෙන්න මේ රිමෝට් එකෙන් ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් මෙන්න මේ ලයිට් එකේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ලයිට් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ලයිට් එක මම හැට ගන්න පොඩ්ඩක්. ඉතින් ඔය ලයිට් එක ගැන මොකද හිතන්නේ? හොඳයිද? දැන් මේකේ තියෙන්නේ කාරණා තමයි මේකේ ප්‍රයිස් එක කොහොමද කියන එක.
ඉතින් මේකේ ප්‍රයිස් එක වෙනවා රුපියල් 5000ක්. ඉතින් මෙන්න මේ 5000කට තමයි මෙන්න මේ වගේ ලයිට් එකක් අපිට ගන්න පුළුවන් වෙන මාකට් එකේ. ඉතින් මම මේක ගත්තේ මෙන්න මේ අපේ පැත්තේ තියෙන ෂොප් එකේ. මේක ඕඩර් කරපු එකක් නෙමෙයි. මම මේක සල්ලි දීලා ෂොප් එකෙන් ගත්ත එක. ඉතින් මේක 5000කට වගේ ඔයාලට ගන්න පුළුවන්. ඉතින් දරාසේ ගත්තොත් මේ වගේම ලයිට් මීටත් වඩා අඩුවට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ලයිට් එක ගැන මොකද හිතන්නේ අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඉතින් අපිට කැමති ගානට මෙන්න මේ ලයිට් එක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් මෙන්න මේකේ මවුන්ට් එකේ තියලාම. ඔය ඉතින් මේක බිත්තියට ඇල්ලුවාම ලස්සන ලුක් එකක් එනවා. ඉතින් මගේ වීඩියෝස් වලත් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ ලයිට් එක තමයි. ගොඩක් එළියයි මේක. ඈතට එහෙම ගොඩක් වදිනවා. ඉතින් මම හිතනවා මෙන්න මේ ලයිට් එක ගොඩක් හොඳ වෙයි කියලා වගේ ස්ටුඩියෝ එකටත්. ඉතින් ස්ටුඩියෝ එකට විතර නෑ මොකක් හරි ෆන්ක්ෂන් එකක් තියෙනවා නම් අන්න ඒක උනත් පාවිච්චි කරගන්න පුළුවන් මෙන්න මේ ලයිට් එක. මං හිතනවා මගේ වීඩියෝ අවසානකම් බලපු කෙනෙක් නම් ඔයාලගේ ස්ටුඩියෝ එකේ ලයිටින් පැත්ත ඉම්ප්‍රූව් කරන්න බලන් හිටිය කෙනෙක් නම් අද මගේ මේ වීඩියෝ එකේ මම මේ ගෙනාපු LED ෆ්ලැෂ් ලයිට් එකේ අන්බොක්සිං වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න කියලා. ඉතින් වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතෙනවා නම් අනිවාර්යෙන් වීඩියෝ බලලා ඉතින් ලයික් බටන් ප්‍රෙස් කරලා දාන්න අපිට ලයික් එකක්. ඉතින් ඉස්සරහට අපි මේ වගේ අන්බොක්සිං වීඩියෝස් ගොඩක් අපි මෙන්න මේ channel එකෙන් කියන තියෙනවා. ඒ කියන්නේ ස්මාර්ට් GLK කියන channel එකෙන් ඒක හන්ද අපේ channel එකත් දිගටම ඉතුරුලා ඉන්න. ඉතින් මම හිතනවා අද මගේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න කියලා. ඉතින් අනිවාර්යෙන් වීඩියෝ එක ගැන එක දේවල් මට කියන්න තියෙන දේවල් අනිවාර්යෙන් වීඩියෝ බලලා තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. අනිවාර්යෙන් මේ වීඩියෝ ඔයාලගේ යාළුවන්ට ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඉතින් අපේ channel එක තම subscribe කරන්න ඕන කෙනෙක් නම් අදම මේ වීඩියෝ අලුතෙන් බලන්න. ඉතින් ඒක හන්ද බල ඉන්න පස්සේ දැන් පාලෙන් subscribe බටන් එක press කරලා ඊට පස්සේ bell එකකින් all press කරලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් යාළුවනේ අද වීඩියෝ මම ඉස්සරහට කරන්න හිතුවේ. මම පස්සේ හම්බුනේ මේ ගල්ම සුදු වීඩියෝ එකකින් Smart GLK YouTube channel එකේ